සියලු දෙනාම පිළිගන්නවා ලර්නින් වැඩ YouTube චැනලය වෙතට. අද අපි කතා කරන්නේ 8 ශ්‍රේණියේ පළමු වන පාඩම වන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳවයි. අපේ සෞරග්‍රහ මණ්ඩලය සූර්යයා වටා පරිභ්‍රමණ වන ග්‍රහලෝක, ග්‍රහක, වාමන ග්‍රහයන්, උපග්‍රහයන්ගෙන් සෑදුණු එක් පද්ධතියක්. අපේ සෞරග්‍රහ මණ්ඩලය දැනට වසර මිලියන 4600කට පමණ පෙර දූවිලි හා වායු අංශු ඒකාබද්ධ වීමෙන් සෑදී ඇත. මීළඟට අපි කතා කරන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය පිළිබඳවයි. සෞරග්‍රහ මණ්ඩලයට සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන සූර්යයා, විශාලතම ග්‍රහවස්තු වන ග්‍රහලෝක, ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලෝක වන වාමන ග්‍රහයන්, ග්‍රහලෝකවලට අයත් උපග්‍රහයන්, මිලියන ගණනක වෙනත් පාෂාණ කැබලි අයිති වේ. මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය. ඔබට සූර්යයාට ආසන්නයේම බුධ ග්‍රහයා දැක ගැනීමට හැක. බුධ ග්‍රහයාට පසුව සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් ග්‍රහලෝක පිළිවෙලින් ඔබට දැකගත හැක. මීළඟට අපි කතා කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන සූර්යයා පිළිබඳවයි. ජීවයේ පැවැත්මට ශක්තිය ලබා දෙන ප්‍රධානම පුමුලේ සූර්යයාය. සූර්යාගේ මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15කි. එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000කි. සෞරග්‍රහ මණ්ඩලයේ මුළු ස්කන්ධය හෙවත් සමස්ත මණ්ඩලයටම අයත් ද්‍රව්‍යවලින් 99.86%ක්ම සූර්යයාට අයත්ය. පෘථිවිය මෙන් 109 ගුණයක් පමණ විශාලය, විශ්කම්භය කිලෝමීටර් මිලියන 1.4ක් පමණ වේ. සූර්යයා ශක්ති ප්‍රභවයක් වන අතර සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලුම ග්‍රහලෝක සඳහා ශක්තිය හා තාපය ලබා දෙයි. සූර්යාගේ මතුපිට සූර්ය කුණාටු ඇතිවන අතර එම අවස්ථාවන්හිදී ගිනි දළු විහිදීමක් සිදුවේ. සූර්යයා තම අක්ෂය වටා භ්‍රමණය වේ. එහි භ්‍රමණ කාලය පෘථිවි දින 25.4කි. මීළඟට අපි කතා කරන්නේ ග්‍රහලෝක පිළිබඳවයි. සූර්යයා වටා කක්ෂතල ඔස්සේ ගමන් කරන ගෝලාකාර වස්තූන් ග්‍රහලෝකයි. මේ රූපයේ දැක්වෙන පරිදි අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රහාංශ වලින් සමන්විත ග්‍රහක වළල්ලක් ඇත. එම ග්‍රහක වළල්ලෙන් ග්‍රහලෝක, අභ්‍යන්තර ග්‍රහලෝක හා බාහිර ග්‍රහලෝක ලෙස කොටස් දෙකකට බෙදේ. සූර්යයා හා ග්‍රහක වළල්ල අතර පිහිටි ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝකයි. බාහිර ග්‍රහලෝක ලෙස හැඳින්වන්නේ ග්‍රහක වළල්ලෙන් පිටත ඇති ග්‍රහලෝකයි. අභ්‍යන්තර ග්‍රහලෝක පාෂාණමය සංයුත්තකින් යුක්තය. අභ්‍යන්තර ග්‍රහලෝකවල සිලිකේට් හා ලෝහමය ද්‍රව්‍ය ඇත. බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු අභ්‍යන්තර ග්‍රහලෝකවලට අයත්ය. බාහිර ග්‍රහලෝකවල වායුමය සංයුතියක් ඇත. ඒවැහි වැඩියෙන්ම ඇති වායු වන්නේ හයිඩ්‍රජන් හා හීලියම්ය. බාහිර ග්‍රහලෝකවලට බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් ආදී ග්‍රහලෝක අයත්ය. දැන් අපි බුධ ග්‍රහයා පිළිබඳ කතා කරමු. බුධ සූර්යයාට ආසන්නම පිහිටි ග්‍රහලෝකයයි. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සමාජිකයාද බුධයි. එය පෘථිවියේ උපග්‍රහයා වන චන්ද්‍රයාට වඩා තරමක් විශාලයි. සූර්යයාට ආසන්නවම පිහිටීමත් හෙමෙන් භ්‍රමණය වීමත් නිසා උෂ්ණත්වය ඉතා අධිකය. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 167ක් පමණ වේ. මතුපිට ගිනිකඳු පිපිරීම් වලින් නිර්මාණය වූ ආවාට වලින් යුක්තය. වායු ගෝලයක් නොමැත. එබැවින් ග්‍රහක හා උල්කාපාත කඩාවැදීමේ අවදානම වැඩිය. උපග්‍රහයන්ද නොමැත. දැන් අපි සිකුරු ග්‍රහයා පිළිබඳව කතා කරමු. සූර්යාගේ සිට දුර අණුව දෙවන ග්‍රහලෝකයයි. මෙය පෘථිවියට ආසන්නම ග්‍රහලෝකයයි. සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටයි මතුපිට උෂ්ණත්වය අධිකතම ග්‍රහලෝකයද මෙයයි. මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 464කි. ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ් වේ. මෙහි 96%ක්ම ඇත්තේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. විශාලත්වයෙන් පෘථිවියට වඩා තරමක් කුඩාය. අභ්‍යවකාශයේ අපට හොඳින්ම දර්ශනය වන ග්‍රහලෝකයක්. සිකුරු ග්‍රහයා මත ඉතා ඝන වලා පටලයක් පිහිටා ඇති බැවින් එහි මතුපිට පෘෂ්ඨය දැක ගැනීමට අපහසුය. මෙම වලා පටලය මගින් පරාවර්තනය වන්නේ සූර්ය කිරණ නිසා එය අභ්‍යවකාශයේදී දීප්තිමත්ව දර්ශනය වේ. මෙම ග්‍රහයා භ්‍රමණය වන්නේ නැගෙනහිර සිට බටහිර දෙසට වීම විශේෂත්වයකි. සිකුරු ග්‍රහලෝකයේ වසරේ එක් කාලයකට දී හිර උදාවීමට පෙර නැගෙනහිර අහසේ දීප්තිමත්ව දර්ශනය වන බැවින් පහන් තරුව ලෙසත් එක් කාලයකදී හිරු බැස ගිය පසු බස්නාහිර අහසේ පැහැදිලිව දර්ශනය වන බැවින් ඉරබටු තරුව ලෙසත් හැඳින්වේ. උපග්‍රහයන් මෙයට නොමැත. දැන් අපි අප ජීවත් වන පෘථිවිය පිළිබඳව කතා කරමු. පෘථිවිය අපේ වාසය කරන ග්‍රහලෝකයයි.
දුර අනුව සූර්යාගේ සිට තුන්වැනිව පිහිටා ඇත්තේ පෘථිවියයි. එය අභ්‍යන්තර ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහලෝකයයි. අභ්‍යවකාශයේ සිට බලන විට දර්ශනීය ග්‍රහවස්තුවක් ලෙස නිල් පැහැයෙන් දිස්වේ. එම නිසා පෘථිවිය නිල් ග්‍රහයා ලෙසද හැඳින්වේ. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව ජීවීන් වාසය කරන එකම ග්‍රහලෝකයද පෘථිවියයි. පෘථිවිය මත ජලය, හිතකර වායුගෝලීය සංයුතිය හා ගුරුත්වාකර්ෂණ ශක්තිය තිබීම ජීවය ඇතිවීමට පැවැත්මටත් හේතු වී ඇත. පෘථිවියට එක් උපග්‍රහයෙක් පමණක් ඇත. එය චන්ද්‍රයා නමින් හැඳින්වේ. දැන් අපි අඟහරු ග්‍රහයා පිළිබඳව කතා කරමු. සූර්යාගේ සිට දුර අනුව 4 වන ග්‍රහලෝකය අඟහරුය. අභ්‍යවකාශයේ රතු පැහැයෙන් දිස්වන නිසා රතු ග්‍රහයා ලෙස හැඳින්වනු ලබයි. පෘථිවියට දෙවන ආසන්නම ග්‍රහලෝකය අඟහරු වන බැවින් අපට ප්‍රිය වී ඇසෙන් දැකගත හැකිය. තුනී වායුගෝලයකින් යුතු වන අතර ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ්ය. ෆොබොස් හා ඩයිමොස් ලෙස නම් කර ඇති උපග්‍රහයන් දෙදෙනෙක්ද අඟහරුට ඇත. දැන් අපි බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳව කතා කරමු. බාහිර ග්‍රහලෝක ආරම්භ වන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකයෙනි. සූර්යාගේ සිට දුර අනුව 5 වන ස්ථානයේ පිහිටා ඇති ග්‍රහලෝකය බ්‍රහස්පතිය. ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහලෝකයත් බ්‍රහස්පතිය. එහි විශ්කම්භය පෘථිවියේ විශ්කම්භය මෙන් දසගුණයකට ආසන්නය. බ්‍රහස්පති මද තද අඳුරු පැහැති පටි වැනි ප්‍රදේශ මෙන්ම දීප්තිමත් ප්‍රදේශද දැකගත හැකිය. ග්‍රහලෝක අතරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලයක් ඇත්තේ බ්‍රහස්පතිටය. උපග්‍රහයන් වැඩිම සංඛ්‍යාවක් ඇති ග්‍රහලෝකයත් බ්‍රහස්පති වන අතර එයට ඇති උපග්‍රහයන් සංඛ්‍යාව 67කි. දැන් අපි සෙනසුරු ග්‍රහයා පිළිබඳව කතා කරමු. සූර්යාගේ සිට දුර අනුව 6 වන ස්ථානයේ සෙනසුරු ග්‍රහයා පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග්‍රහයෝගය සෙනසුරුය. පෘථිවිය මෙන් 9 ගුණයක් පමණ සෙනසුරු විශාලය. සෙනසුරු වටා දර්ශනීය වළලු පද්ධතියක් ඇත. මෙම වළලු විවිධ ප්‍රමාණයේ අයිස් අංශු වලින් සෑදී ඇතැයි සැලකේ. සෙනසුරු ග්‍රහයාට අයත් උපග්‍රහයන් ගණන 62ක් බව මේ වන විට සනාථ කරගෙන ඇත. දැන් අපි යුරේනස් ග්‍රහයා පිළිබඳව කතා කරමු. සූර්යාගේ සිට 7 වන ස්ථානයේ පිහිටා ඇත්තේ යුරේනස් ග්‍රහයාය. සෞරග්‍රහ මණ්ඩලයේ 3 වන විශාලතම ග්‍රහලෝකයයි. යුරේනස් වටාද ඉතා තුනී වළලු පද්ධතියක් ඇත. යුරේනස්ට ඇති උපග්‍රහයන් සංඛ්‍යාව 27කි. දැන් අපි නෙප්චූන් ග්‍රහයා පිළිබඳව කතා කරමු. සූර්යාගේ සිට දුරින්ම පිහිටා ඇති ග්‍රහලෝකය වන්නේ නෙප්චූන්ය. එය නිල් පැහැයෙන් දිස්වේ. පෘථිවිය මෙන් සිව් ගුණයක් පමණ විශාලය. සූර්යාගේ සිට ඉතා දුරකින් පිහිටා ඇති නිසා මෙම නෙප්චූන් ග්‍රහලෝකය අධික ශීතලකින් යුක්තය. මෙහි උපග්‍රහයන් සංඛ්‍යාව 14කි. බුධගේ විශ්කම්භය කිලෝමීටර් 4872කි. සිකුරුගේ විශ්කම්භය කිලෝමීටර් 12104කි. පෘථිවියේ විශ්කම්භය කිලෝමීටර් 12756කි. අඟහරුගේ විශ්කම්භය 6792කි. බ්‍රහස්පතිගේ විශ්කම්භය 1,42,984කි. සෙනසුරුගේ විශ්කම්භය 1,20,536කි. යුරේනස්ගේ විශ්කම්භය 51,118කි. නෙප්චූන්ගේ විශ්කම්භය 49,528කි. බුධ ග්‍රහයාට භ්‍රමණය වීමට පැය 1407.6ක් ගත වේ. සිකුරට භ්‍රමණය වීමට පැය 5832.5ක් ගත වේ. පෘථිවියට භ්‍රමණය වීමට පැය 23.9ක් ගත වේ. අඟහරුට භ්‍රමණය වීමට පැය 24.6ක් ගත වේ. බ්‍රහස්පතිට 9.9ක් ගත වේ. සෙනසුරට 15.7ක් ගත වේ. යුරේනස්ට 17.2ක් ගත වේ. නෙප්චූන්ට 16.1ක් ගත වේ. බුධට පරිභ්‍රමණය වීමට දින 88ක් ගත වේ. සිකුරට පරිභ්‍රමණය වීමට දින 224.7ක් ගත වේ. පෘථිවියට පරිභ්‍රමණය වීමට දින 365.25ක් ගත වේ. අඟහරුට 687ක් ගත වේ. බ්‍රහස්පතිට 4331ක් ගත වේ. සෙනසුරට 10747ක් ගත වේ. යුරේනස්ට 30589ක් ගත වේ. නෙප්චූන්ට 59800ක් ගත වේ. බුධගේ මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 167කි. සිකුරුගේ මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 464කි. පෘථිවියේ මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15කි.
අඟහරුගේ ඍණ 65කි. බ්‍රහස්පතිගේ ඍණ 110කි. සෙනසුරුගේ ඍණ 140කි. යුරේනස්ගේ ඍණ 195කි. නෙප්චූන්ගේ ඍණ 200කි. බුධට උපග්‍රහයන් නැත. සිකුරටත් උපග්‍රහයන් නැත. පෘථිවියට උපග්‍රහයන් එකක් පමණක් ඇත. අඟහරුට උපග්‍රහයන් දෙකක් ඇත. බ්‍රහස්පතිට උපග්‍රහයන් 67ක් ඇත. සෙනසුරට 62ක් ඇත. යුරේනස්ට 27ක් ඇත. නෙප්චූන්ට 14ක් ඇත. සිකුරු හා යුරේනස් නැගෙනහිර සිට බටහිරට භ්‍රමණය වේ. වාමන ග්‍රහයන් වාමන ග්‍රහයන් යනු නිශ්චිත කක්ෂතලයක් හඳුනාගත නොහැකි සහ ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලෝකයි. වාමන ග්‍රහයන්ට ප්ලූටෝ, එරිස්, සෙරිස්, හෝමියා, මාකේ අයිති. උපග්‍රහයන් යනු ග්‍රහලෝකයක් වටා කක්ෂගතව පරිභ්‍රමණය වන කුඩා පරිවාර ග්‍රහලෝකයි. බුධට උපග්‍රහයන් නැත. සිකුරටත් උපග්‍රහයන් නැත. පෘථිවියට උපග්‍රහයන් එකක් පමණක් ඇත. අඟහරුට උපග්‍රහයන් දෙකක් ඇත. බ්‍රහස්පතිට උපග්‍රහයන් 67ක් ඇත. සෙනසුරට 62ක් ඇත. යුරේනස්ට 27ක් ඇත. නෙප්චූන්ට 14ක් ඇත. එලෙසම වාමන ග්‍රහලෝක වන සෙරිස්ට උපග්‍රහයන් නැත. ප්ලූටෝට උපග්‍රහයන් 5ක් ඇත. හෝමියාට උපග්‍රහයන් 2ක් ඇත. මාකේට උපග්‍රහයන් නොමැත. එරිස්ට උපග්‍රහයන් එකක් පමණක් ඇත. දැන් අපි ග්‍රහක ගැන කතා කරමු. ග්‍රහක සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී ශේෂ වූ කැබලි ලෙස සැලකේ. ග්‍රහකවලට නිශ්චිත හැඩයක් නොමැත. දැන් අපි සෞරග්‍රහ මණ්ඩලය හා බැඳී පවතින විශ්වාස පිළිබඳව කතා කරමු. හිරු හා සඳු දේවත්වයේ ලා සලකා වන්දනාමාන කිරීම, හිරු සඳු හා ග්‍රහයන් පදනම් කරගෙන ජ්‍යෝතිර්විද්‍යාව නිර්මාණය වී තිබීම, ග්‍රහ බලපෑමෙන් අපල උපද්‍රව සිදුවේය යන විශ්වාසය මත ඇතැම් අය ගෘහ ශාන්ති කර්ම පැවැත්වීම, උපන් වේලාව ග්‍රහ පිහිටීම සලකා ජන්මපත්‍රය සැකසීම හා ග්‍රහ බලපෑම් මත ජීවිතයේ බොහෝ කටයුතු තීරණය වන බව ජන සමාජය තුළ පවතින විශ්වාසයි. තවත් හිර හා සඳු පදනම් කරගත් විවිධ උත්සව ජන සමාජය තුළ දක්නට ලැබේ. ඒවාට උදාහරණ වන්නේ තයිපෝංගල් උත්සවය හා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගොවිතැන කටයුතු හිරුගේ හා සඳුගේ බලපෑම පදනම් කරගෙන සංවිධානය වී තිබීම සහ ඒ අනුව නිසි කලට වැසි ලැබී කෘමි උවදුරු අඩු වී අස්වැන්න සරුසාර වන බවද පවතින විශ්වාසයකි. ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගන්නා ශාක කොටස් ලබා ගැනීමේදී දිශාව සැලකීම සහ සඳුගේ බලපෑම් ඇතැයි පවතින විශ්වාසද පවතී. සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ නව දැනුම. විද්‍යාව එතරම් දියුණු නොවූ අතීතයේ පවා මිනිසුන් නොපෙනෙන විශ්වය පිළිබඳ ගවේෂණය කිරීමට යොමු වී සිටියේය. එදා සිට අද දක්වාම කරන ලද පර්යේෂණ හා ගවේෂණ මගින් සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ විශ්වය පිළිබඳ නව තොරතුරු නිරන්තරයෙන්ම එකතු වෙමින් පවතී. ක්‍රිස්තු වර්ෂ 1610 දී විශ්වය නිරීක්ෂණය සඳහා දුරදක්නය මුලින්ම භාවිතා කරන ලද්දේ ගැලීලියෝ ගැලිලි විසිනි. ඔහු තම දුරදක්නය ඇසුරෙන් කළ නිරීක්ෂණ මගින් විශ්වය පිළිබඳ එතෙක් නොදත් තොරතුරු රැසක් ලෝකයට අනාවරණය කිරීමට සමත් විය. ක්ලෝඩියස් ටොලමි, නිකොලස් කොපර්නිකස්, ජොහැන්නස් කෙප්ලර් හා අයිසැක් නිව්ටන් වැනි අයද අතීතයේදී අභ්‍යවකාශ තොරතුරු එළි කර ගැනීමට උනන්දුවක් දක්වූ අය වෙති. ක්‍රිස්තු වර්ෂ 1957 දී සෝවියට් දේශය විශ්වයේ තොරතුරු ගවේෂණය සඳහා කෘත්‍රිම චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම වැදගත් අවස්ථාවකි. ඉන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයද නාසා ආයතනය පිහිටුවා චන්ද්‍රිකා කිහිපයක්ම අභ්‍යවකාශගත කළේය. මෙම චන්ද්‍රිකා මගින් ගනු ලැබූ චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වලින් විශ්වය පිළිබඳ දැනුම බොහෝ සෙයින් පුළුල් විය. අප විසින පෘථිවිය ඇතුළුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝ යන ග්‍රහලෝක 9කින් අපේ සෞරග්‍රහ මණ්ඩලය සමන්විත වන බව ක්‍රිස්තු වර්ෂ 2006ට පෙර සැලකිණි. එහෙත් ක්‍රිස්තු වර්ෂ 2006 දී අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් ප්ලූටෝ වාමන ග්‍රහයෙක් ලෙස නම් කරන ලද අතර ඉන් පසු අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සංඛ්‍යාව 8ක් ලෙස සැලකෙනු ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ වස්තූන් අතරට වාමන ග්‍රහලෝකද අයත් බව පිළිගැනුණේ ඉන් අනතුරුවය. මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයේ කැල්ටෙක් තාරකා විද්‍යා ආයතනය විසින්
පෘථිවිය මෙන් දසගුණයක් පමණ විශාල තවත් ග්‍රහලෝකයක් ඇතැයි අනාවරණය කරන කර ඇත. එය ප්ලැනට් 9 ලෙස නම් කර ඇති අතර සෞරග්‍රහ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස තවමත් ස්ථිරව සනාථ කරගෙන නොමැත.